අවුරුද්දට මොනවා හරි කැවිලි જાතියක් අනිවාර්යයෙන්ම ගෙවල් වල හැදෙනවම තමයි. ඉතින් ලේසියෙන්ම ඔයාලට රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි අද අපි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ නාරං කැවුම් හදන විදිය. බලාගෙන ඉන්න කොහොමද හදන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම අපිට මේකට ඕනේ එන සල්ලට 5ක් 6ක් අම්බර්ලා, ඒ කියන්නේ ඒකේ කුඩු ටික ඕනේ. ඉතින් මේකතන ගොඩක් අපි ගන්නේ මේ එන සල්ල එච්චර රස නැති නිසා. ඉතින් ඒ ටික පැත්තකින් තියාගන්න අම්බර්ලා කුඩු කරලා ඊට පස්සේ අපි සීනි ටිකක් මේ විදිහට තාච්චියකට දාලා මේක කැරමල් කරගන්නවා. කැරමල් කරගෙන අපි පැණි එක හදාගන්න යන්නේ. ඉතින් මේකට අපි අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඒ වගේම ගාගත්ත පොල් අපි ගන්නවා මේකට ග්‍රෑම් 300ක් විතර. ඊට පස්සේ ලුණු චුට්ටක් ඕනේ. අපිට මේ පැණියකටම ලුණු දාගන්න ඕනේ. මොකද පැණියකට ලුණු දාගත්තම පැණි රස වැඩි දියුණු වෙනවා. ඉතින් මේක මෙහෙම කැරමල් වෙලා එනකොට අපි කළු පාටට වෙනකොටම ටක් ගාලා වතුර ටිකක් දාගන්න ඕනේ. නැත්නම් හොඳටම කර වෙලා තිත්ත රහ ගහනවා. ඉතින් පොඩ්ඩක් කර වෙන ගතිය වැඩි වගේ නම් වතුර චුට්ටක් එකතු කරලා ආපහු මිශ්‍ර කරගන්න. මේක කැරමල් වුණාම අපි සීනි ටික එකතු කරලා ආපහු මදි වගේ නම් තෙත ගතිය වතුර චුට්ටක් එකතු කරගන්න. හැබැයි හැම වෙලේම උණු වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ලුණු චුට්ටක් මේ විදිහට එකතු කරගන්නවා. ලුණු චුට්ටක් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් දැන් පදමට ඇවිල්ලා තියෙන නූල් ඇදෙන නෑදෙන ගානට ආවහම අපි පදම කියලා කියනවා. ඊට පස්සේ අපි අර කුඩු කරගත්ත එනසල් ටික එකතු කරලා පොල් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න ඕනි. පොල් ටික මිශ්‍ර කරාට පස්සේ ඔයාලට තෙත ගතිය වැඩි වගේ නම් තව පොල් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර සාමාන්‍ය පොල් මැල්ලුම හදනවා වගේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ පදම කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ පදමට එන්න මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේක හරිම සුවඳයි. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි නිකන් ඇලිලා වගේ නැහැ. මේක හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේක ලිපෙන් බාගෙන මේක වෙනම භාජනයකට දාගන්න ඕනේ. නිවෙන්න තියලා තමයි අපි මේක බෝල කරගන්නේ. රස්නේ පිට බෝල කරන්න යන්නේ නැහැ අපි. ඉතින් ඉක්මනට නිවෙනවනේ මැටි භාජනයකට ඒ නිසා දාගන්නවා. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කරන බැටර් එක හදාගන්න යන්නේ. බැටර් එකට අපිට ඕනේ පාන් පිටි ග්‍රෑම් 100ක්, ඊට පස්සේ කහ කුඩු චුට්ටක්, ලුණු බොහොම පොඩ්ඩක්. ඒ වගේම ඊට පස්සේ මේ බැටර් එක අපි දිය කරගන්නේ වතුරෙන්. සමහර අය මේක පොල් කිරි වලිනුත් දිය කරගන්නවා. ඉතින් වතුර චුට්ට දදා මේක උකු බැටර් එකක් විදිහට හදාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ වගේ විස්ක් එකක් හරි හැන්දක් හරි පාවිච්චි කරලා පිටි කැට නැති වෙන්න ගන්න ඕනේ. මෙන්න මේ වගේ පදමට එන්න ඔයාලා මේක හදාගන්න. පේනවනේ පදම? අන්න ඒ වගේ පදමට එන්න හදාගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම මේ ටික බෝල කරගන්නවා. ඉතින් ගොඩාක් ලොකු බෝල හදාගන්නත් එපා. සාමාන්‍ය සයිස් එකේ බෝල හදාගන්න. ඉතින් සමහර අය මේක බෝල හදාගන්න බැරි වෙයි කියලා මේකට පිටි එහෙම එකතු කරනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට හොඳට බෝල කරගන්න පුළුවන්. සමහර අය මේකට මුං ඇට බැදලා එහෙම එකතු කරනවා. මොනවා රටගජු හරි බැදලා එකතු කරනවා. හැබැයි අපි නම් හදන්නේ මේක පැණි පොල් විතරක්ම දාලා. දැන් අපි මේ නාරං කැවුම් ටික බැද ගන්න යන්නේ. ඉතින් අම්මා මේ විදිහට තාච්චියක් ලිපේ තියලා මේකට තෙල් ටිකක් දාලා අපි මේක ඔන්න ගැඹුරු තෙලේ බැද ගන්න යන්නේ. තෙල් ටික රත් වුණාද කියලා හරියට දැනගන්න බැටර් එකෙන් චුට්ටක් දාගන්න. එතකොට ඒක ටක් ගාලා උඩට එනවා නම් ඉතින් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම දාගන්න එකෙන් ඔයාලට බොහොම පහසුවෙන් මේක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බැටර් එකේ මේ විදිහට තවරලා අරගෙන අම්මා එකින් එක ඔන්න දාගන්නවා. තෙල් තාච්චියට දාගත්ත ගමන් පොඩ්ඩක් මේක පැත්තකට පෙරලන්න. මොකද හේතුව නැත්තම් අපි දානකොට අඩිය වදිනවනේ. එතන එහෙම්මම මේ පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මේක තෙල් තාච්චියට දාපු ගමන් පොඩ්ඩක් පෙරලවුවා නම් ඇති. ඊට පස්සේ මේක නිදහසේ බැඳෙන්න අරින්න පුළුවන්. බලන්න කොහොමද තියෙන ලස්සන කියලා. ඉතින් මේක හිමීට බැදලා ගන්න තියෙන්නේ. හරිම පහසුයි ඔයාලට හදාගන්න. ඒ වගේම තමයි රසත් ගොඩක් රසට හදාගන්න පුළුවන්. මම මේක ගොඩාක් ලොකුවට හදාගන්න එපා කියලා කිව්වේ. සමහර අය කන්න ආසයි ඒ වුණාට ගොඩාක් ලොකුවට තියෙද්දි ඒක කාලා ඉවර කරන්න බැරි වෙයි. නැත්තම් පොඩ්ඩක් කන්න ආසයි ඉන්නවා. ඉතින් ඒ නිසා අවශ්‍ය නම් දෙකක් අරගෙන ඕන කෙනෙකුට කන්න පුළුවන්. ගොඩාක් ලොකු ඒවා හදපුවම ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ගානට ගුලි කරගන්න. මම මේ නාරං කැවුම් ටික හදාගන්න ඕනි කරන දේවල් ටික කියන්නම්. ඉස්සෙල්ලම අපිට ඕනි සීනි ග්‍රෑම් 150ක්, පොල් ග්‍රෑම් 300ක් ගාගත්ත පොල් වලින්. ඊට පස්සේ එනසල් 65ක් 6ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට. ලුණු බොහොම පොඩ්ඩක් ඕනේ. ඉතින් ඔයාලට කිතුල් පැණි හරි පොල් පැණි හරි ගන්න පුළුවන් නම් ගොඩක්ම රසයි. ඊට පස්සේ අපිට පිටි මිශ්‍රණය හදාගන්න. ඒ කියන්නේ බැටර් එක හදාගන්න අපිට ඕනේ පිටි ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ පාන් පිටි ග්‍රෑම් 100ක්, ලුණු බොහොම පොඩ්ඩක්, කහ කුඩු පොඩ්ඩක්. ඒ වගේම මේක වතුරෙන් තමයි අපි දිය කරගන්නේ. ওই ටික තමයි ඕන කරන්නේ. ඉතින් බලන්නකො ලස්සනට මේ ටික බැදිලා එන විදිය කොහොමද කියලා.
බොහොම පහසුවෙන් හදන්නත් පුළුවන්. ඒ වගේම රස කෑමක් කෑම මේසේ ඔයාලට ලස්සන කරගන්න පුළුවන් අවුරුද්දට. මේ වගේ රස රෙසිපි බලන්න කෝකියා සිලෝන් YouTube channel එකත් එක්ක ඔයාලා රැඳිලා ඉන්න. අපේ Facebook එක පැත්තට TikTok එක පැත්තටත් යන්න පුළුවන් ඔයාලට. ගොඩක් රෙසිපි තියෙනවා ඒ දෙකේ. මේකේ බැට එකට සමහර අය දාගන්නවා හාල් පිටි. හාල් පිටි දාගත්තොත් එහෙම ටිකක් ඝන වැඩි වෙනවා. මම නම් කියන්නේ මේකට ඔයාලා අනිවාර්යෙන් පාන් පිටි ගන්න. මොකද එහෙම වුණාම බොහොම soft එකට හරිම මෘදුවට මේක තියෙනවා. එතකොට රසයි. බලන්නකෝ මේක කඩනකොට කොහොමද කියලා. ඇතුළේ තියෙන ලස්සන. ඉතින් මේ විදිය ලස්සනට ඔයාලට අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන්. වීඩියෝ එකේ තියෙන විදියට try කරලා බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.